අද මම ඔයාලට ෂෙයා කරගන්න හිතුවේ මගේ බබාට මම අද හදලා දුන්නේ කෑම වේල. ඉතින් මම ඉස්සර වෙලාම එයාට පරිප්පුයි සුවඳයි සහලුයි හොඳට සෝදලා අරගෙන තැම්බෙන්න තිබ්බා. ඊට පස්සේ තමයි මම එළවලු ටික කපා ගත්තේ. මම අද දෙන්නම් කියලා හිතුවේ කැරට්, කහ බතල, ඊට අමතරව මාළු එකතු කරලා පලා වර්ගයක් විදිහට ගොටු කළ ඒ ටික තමයි අද එකතු කරන්නේ. ඒ වගේම දාන්න තියෙන්නේ අපිට පොල් තෙල්, බටර්, තල තෙල් වගේ දේවල්. ඒ වගේ මම අද දාන්න හිතුවා ඔක්කො පොල් කිරි මිටක්. බබාලා කිරි රසට කන්න හරි ආසයි වගේම යාලට ඒක ගුණයි. ඉතින් දැන් මම පොල් කිරි ටික පෙරා ගන්න යන්නේ. සාමාන්‍යයෙන් පොල් කිරි දාන්නේ බත ඉදීගෙන එද්දි එළවලු ටිකයි. ඉතින් මේ තාම හිඳිලා නැහැ. තැම්බිලා හිඳිනකම් ඉන්නවා. ඒ වගේම මම ගොටුකොළ එකක් කපලා පැත්තකින් තිබ්බා. ඒකත් පොල් කිරි දාද්දිම දානවා. දැන් ටිකක් හිඳීගෙන එන්නේ. පැන තිබ්බට වතුර හිඳිලා තිබ්බේ සෑහෙන්න. ඉතින් තවත් තිබ්බොත් කර වෙන හින්දා මම ගොටුකොළ ටික එකතු කරා. ඉතින් තව ටිකක් වෙලා තිබිලා මම පොල් කිරි ටික එකතු කරන්න යන්නේ. ඉතින් ඒ ටික කොම තව ටිකක් තැම්බෙනකන් මම තිබ්බා. ඔන්න ඔහොම ඔක්කොම ටික එකතු කරලා දැනට බබාට වේල් දෙකක් දෙන්න තියෙන්නේ. මං ඉතින් උදේට පොල් කිරි එකතු කරගත්තොත් හවසට බටර් එකතු කරගන්නවා. හැම වෙලාවෙම එකම දෙන්නේ නැහැ. මොකද දවස් දෙකක් තුනක් දීලා එකම දේ හුරු කරගත්තා. දැන් යාලා රසට හුරු වෙලා ඉන්නේ. ඉතින් දැන් ඕක මමත් කාගෙන අපේ බබාට කවන්න යන්නේ. ඔය ප්‍රමාණයට තමා තැම්බිලා තිබ්බේ. එහෙනම් ඉතින් අදට ගිහින් එන්නම්. තවත් වීඩියෝ එකකින් හම්බෙමු.